ඔයාලා හැමෝම ආදරෙන් බලාගෙන හිටපු අලුත් කතාවක් අද අපේ channel එකෙන් අරගෙන එන්නයි හදන්නේ. ඒ නිසා කතාවේ එක කොටසක්වත් මගහරින්නේ නැතුව මාත් එක්ක එකතු වෙලා ඉන්න. අනේ මන්ද සෙනුරිදුවේ උඹ ඔය තනියම කොළඹ නගරයට යවන්න නම් මගේ හිත පොඩ්ඩක්වත් ඉඩ දෙන්න. ඒත් ඉතින් උඹේ අනාගතය ගැන හිතලා මේ ගමේ විදියට හැදුණු මට නිහඬව ඉන්න සිද්ධ වෙනවනේ. සෙනුරිගේ තාත්තා සාලිපුටුවේ වාඩි වෙලා කීවේ ලොකු සුසුමක් හෙළන ගම. සෙනුරි ගමේ ඉස්කෝලෙන් ඒ ලෙවල් ඉහළින්ම පාස් වෙලා ඊළඟට එයාට කරන්න ඕනි වුණේ ග්‍රැෆික් ඩිසයින් කෝස් එකක්. හැබැයි ඒකට හොඳම කැම්පස් එකක් තිබුණේ කොළඹ විතරයි. ගමේ ඉඳන් කොළඹට හැමදාම යන්න බෑ. බෝඩිමක නවත්තන්න තාත්තගේ හිත දුන්නෙත් නෑ. ඔය හැටි හිතන්න එපා අපේ මහත්තයා. අපේ සනත් මල්ලිගේ පුතා කේශව ඉන්නෙත් කොළඹනේ. මල්ලිලාගේ මහගෙදර සේරම පහසුකම් තියෙනවා. මං සනත් මල්ලිට කතා කළා. එයා කිව්වා සෙනුරිට කිසිම බයක් නැතුව එහි නතර වෙලා කෝස් එක කරන්න එන්න කියලා. සෙනුරිගේ අම්මා තේ තැටියත් අරගෙන ආවා. ඒ වුණාට අම්මේ කේශව අයියා දැන් ලොකු කම්පැනි එක මැනේජර් කෙනෙක්ලු නේද? එයා තනියම නේ මහගෙදර ඉන්නේ. එයා මං එහෙ එනවට කැමති වෙයිද දන්නේ. සෙනුරි බිම බලාගෙන හීන් හඩින් කිව්වා. ඇත්තටම සෙනුරිට කේශව මතක හීනෙන් වගේ. පොඩි කාලේ ගමට එකපාරක් විතරයි ඇවිත් තිබුණේ. එතකොටත් එයා හරිම සීරියස් කතා බහ අඩු කොල්ලෙක්. ඒ වෙලාවේ කොළඹ ලොකු ගෙදරක සාලේ තිබුණු සෝපායක උඩට කේශව තමන්ගේ ඔෆිස් බෑග් එක වීසි කළේ ලොකු කේන්තියකින්. අම්මේ පිස්සු නැතුව ඉන්නවද? මට මගේ වැඩත් එක්ක මෙහෙ හුස්ම ගන්න වෙලාවක් නැහැ. ඔයාලා ගමේ ඉඳන් මෙහාට එක එක එවන්න හදන්න එපා. කේශව ෆෝන් එකෙන් තමන්ගේ අම්මට කෑ ගැහුවා. අනේ පුතේ, ඒ උඹේ ලොකු මාමගේ දුව සෙනුරි. ඒ අහිංසක කෙල්ල කෝස් එකක් කරන්න කොළඹ එන්නේ. බෝඩිමක නවත්තන්න මාමට සල්ලිත් නැහැ. බයත් එක්ක. අපේ ගෙදර ඕන තරම් ඉඩ තියෙනවනේ පුතේ. අම්මා බැගෑපත් වුණා. මට බෑ අම්මේ. ඔය ගම්වල හැදිච්ච කෙල්ලෝ මෙහෙ ආවහම හැසිරෙන්න දන්නේ. අනික මගේ නිදහස ඉවරයි. කේශව කීවේ නපුරු විදිහට. කේශව, ලොකු මාමා අපිට කරපු උදව් අමතකද? ලබන සඳ සෙනුරි දුව එහෙ එනවා. උඹ කැමති වුණත් නැතත් ඒකේ ඉන්නේ ඔය ගෙදර. අම්මා සැර වෙලා ෆෝන් එක කට් කළා. සඳුදා උදේම ගමේ ඉඳන් ආපු වෑන් එකෙන් සෙනුරි දෙමාපියන් එක්ක කේශවගේ ගෙදරට ආවා. කේශව සාලට ආවේ නුරුස්සන මූණෙන්. දෙමාපියෝ යන්න පිටත් වුණාට පස්සේ කේශව සෙනුරිට නීති මාලාවක් කිව්වා. මේ අහගන්නවා. මං උදේ 7 වෙද්දි ඔෆිස් යනවා. එන්නේ රෑ වෙලා. ඒ නිසා මගේ වැඩවලට ඔයාට කිසිම බාධාවක් වෙන්න බෑ. මගේ කාමරේ පැත්ත පළාතේ එන්න එපා. කෝස් එක ඉවරුන ගමන් කෙලින්ම ගෙදර එන්න ඕනේ. රෑ 7 වෙද්දි ගේට්ටුව වහනවා. මේ ගෙදර සද්දුබද්ද වෙනවට මං අකමැති. දින කීපයක් ගෙවී ගියා. සෙනුරිට කේශවගේ නීති හින්දා හරිම බයෙන් ජීවත් වෙන්න සිද්ධ වුණා. දවසක් හවස කැම්පස් එකේ වැඩ නිසා සෙනුරි ගෙදර එද්දි රෑ 6:00මාර වුණා. කේශව බැන්න නිසා ඇය තමන්ට විතරක් නූල්ස් පිගානක් හදාගෙන සාලේ මුල්ලකට වෙලා කෑවා. මං කීව නේද රෑ 7 වෙද්දි ගේට්ටුව වහන්න ඕනේ කියලා. කේශව ආයෙත් සැර වුණා. සෙනුරි බයෙන් නූල්ස් පිගානත් අරන් යද්දී කකුල සෝපාවේ වැදී බිම ඇඳ වැටුණා. නූල්ස් පිගාන වීසි වී ගොස් වැටුනේ කේශවගේ මිල අධික ලෙදර් සපත්තු දෙකේ කාපට් එක උඩටයි. කේශව කේන්තියෙන් මූණ රතු කරගත්තත් බයෙන් ගැහෙන සෙනුරි දිහා බලලා එයාගේ හිතේ සැරගතිය නිවි ගියා. නැගිටිනවා. ගිහින් ටිෂු අරන් ඇවිත් සපත්තු දෙක පිහදානවා. සෙනුරි බිම් වාඩි වී සපත්තු දෙක පිහදාද්දී කේශවගේ අහිංසකකම දිහා බලාගෙන හිටියා. තමුසේ රැයට කන්න හැදුවේ නූඩල්ස් විතරද? මං කෑම ඕඩර් කරන්න හදන්නේ. තමුසේටත් එක්කම ඕඩර් කරන්නම්. හෙට ඉඳන් 7 වෙද්දි ලෑස්ති වෙලා ඉන්න. මං කැම්පස් එක ගාවින් බස්සන්නම්. කේශව කියද්දි සෙනුරිගේ මූණේ ලස්සන හිනාවක් ඇඳුණා. ඇඟේ කම්මුල් වල වල ගැහෙන හිනාව දැකලා කේශවගේ හිතේ අමුතු හැඟීමක් ඇති වුණා. පහුවදා හවස කැම්පස් එකේ යාළුවෙකුගේ උපන්දින සාදයක් තිබුණා. සෙනුරි පාටේ ඉවර වෙලා එයාගේ යාළුවෙකුන් නිපුන් එක්ක බස් හෝල්ට් එකට ආවා. යාළුකමට සෙනුරිගේ උරහිසට අත තියද්දිම කළු පාට කාර් එකක් හයියෙන් හෝන් එකක් වැදුනා. ඒ කේශව. කේශව කාර් එකෙන් බැහැලා කෙලින්ම ආවා. කෝස් එක ඉවරලා කෙලින්ම ගෙදර එන්න කිව්වහම තමුස මෙතන කොල්ලෝ එක්ක රවුම් ගහනව නේද? කේශව නිපුන්ගේ ෂර්ට් එකෙන් අල්ලා තල්ලු කර දැම්මා. තමුස කාර් එකට නගිනවද නැත්නම් මං දැම්ම ලොකු මාමට කෝල් කරලා ගමට යවන්නද? සෙනුරි බයෙන් කාර් එකට නැග්ගා. හැබැයි කේශව කාර් එක පැද්දුවේ ගෙදරට නෙමෙයි. කොළඹින් පිටත පාළු පාරකට.
අයියේ ප්ලීස් කොහෙද මේ එක්ක යන්නේ? මට බයයි අයියේ. සෙනුරි ඇඬුවා. කේශව ලොකු ගහක් යට කාර් එක නැවැත්තුවා. එයා සෙනුරිගේ දකුණු අත තමන්ගේ අතට ගත්තා. සෙනුට හිතුවේ ගහන්න හදනවා කියලයි. හැබැයි කේශව කළේ ඊයේ සාලේ බිම වැටුණු වෙලේ උණු සෙනුරිගේ වැටීමේ තුවාලයට බෙහෙත් දාපු එකයි. තම්සරි කිසිම පරිස්සමක් නෑ සෙනුරි. හැබැයි පිරිමි ළමයි එක පාරවල් hina වෙවි ඉන්න නම් මතකයි. කේශව සංසුන්ව කිව්වා. ඇයි අපිට මේවා ගෙදරදි කතා කරන්න බැරිව මේ වගේ පාළු පාරකට ආවේ? සෙනුරි ඇහුවා. ගෙදර ගියා නම් මට මෙහෙම කියන්න හම්බ වෙන්නේ නෑ. මොකද අද හවස අම්මා ගමෙන් ආවා. පාරමැදි තම්සේ ඔය කොල්ලෙක් එක්ක දැක්කහම මට ආපු කේන්තියට මං ගෙදරදි කෑ ගැහුවනම් අම්මා මේ සේරම දැනගන්නවා. කොළඹ මිනිස්සු එක එක විදිහයි සෙනුරි. උඹ හරිම අහිංසකයි. මං අම්මට පොරොන්දු වුණා ඔබව පරිස්සම් කරනවා කියලා. ඒ නිසයි මට කේන්ති ගියේ. කේශව උඹ කියලා ආදරයෙන් කියද්දී සෙනුරට ලොකු ආරක්ෂාවක් දැනුණා. දින කිහිපයකට පසු එදා හවස ගෙදර ආපු සෙනුරිට කේශව කාමරේ ඉඳන් යාළුවෙකුට ෆෝන් එකෙන් කියන කතාවක් ඇහුණා. අම්මා මෙහි ඉන්නකම් මට ඒකිව පාලනය කරන්න අමාරුයි සචින්. මං කොහොම හරි මේකිව අහපව ගමට යවන්නයි හිතාගෙන ඉන්නේ. ඒ වචන වලින් සෙනුරිගේ හිත කැඩිලා ගියා. එදා රෑ අම්මත් එක්ක රෙස්ටුරන්ට් එකට ගිය වෙලාවේ අම්මා නැගිට ගිය සැනින් කේශව සෙනුරිට ලං වුණා. තම්සර මොකද වෙලා තියෙන්නේ සෙනුරි? මූණ එල්ලගෙන ඉන්නේ ඇයි? ඔයා මාව ගමට යවන්න කලින් මම මගේ පාඩුවේ ඉන්න එක හොඳයිනේ. මට මගේ කන් දෙකටම ඇහුණා ඔයා යාළුවෙකුට කියනවා මාව ගමට යවනවා කියලා. සෙනුරි ඇඬුවා. කේශවට හිනාවක් ආවා. එයා සෙනුරිගේ අතින් අල්ලගත්තා. ඉතින් මං එහෙම කිව්වේ ඇයි කියලා තම්සර තේරෙන්නේ නැද්ද සෙනුරි? තම්ස වෙන පිරිමි ළමයි එක්ක ඉන්නවා දැක්කම මගේ පපුව පිච්චෙනවා වගේ දැනෙනවා. ඒ කේන්තියටයි මං එහෙම කිව්වේ. නැතු උඹව ඇත්තටම යවන්න නෙමෙයි. මට උඹ මගේ ඇස් දෙක ඉස්සරහින් අයින් කරන්න බෑ. කමට ආපු දවසේ ඉඳන් මගේ හිත උදුරගත් අහිංසකාවී උඹ සෙනුරි. කේශව තමන්ගේ හිතේ තිබුණු ආදරය පළමු වරට ප්‍රකාශ කළා. කේශවගේ ආදර ප්‍රකාශයෙන් පස්සේ සෙනුරිට කරගන්න දෙයක් නැති වුණා. එයාගේ හිතේ කේශව ගැන තිබුණු බය වෙනුවට ලොකු ආදරයක් ඇති වෙලා තිබුණත් ගමේ හැදුණු අහිංසක කෙල්ලෙක් විදිහට එකපාරටම මාත් ආදරේ කියන්න එයාගේ ලැජ්ජාව ඉඩ දුන්නේ නැහැ. එදා රෑ ඉඳන් සෙනුරි කේශවගේ ඇස් දෙක කෙලින් බලන එක මගහැරියා. හැබැයි කේශව සෙනුරිට කලින්ටත් වඩා ලං වුණා. උදේට කැම්පස් යද්දි කාර් එකේදී සෙනුරිට නොදැනෙන්න එයා දිහා බලන් ඉන්න එක කේශවගේ පුරුද්දක් වුණා. තම්ස තවම මට උත්තරයක් දුන්නේ නෑ නේද සෙනුරි? දවසක් හවස කාර් එකේදී කේශව හද්දි සෙනුරිගේ මූණ රතු වුණා. අනේ අයියේ මං ආවේ ඉගෙන ගන්න. සෙනුරි බිම බලාගෙන කිව්වා. කේශව කාර් එක පාර අයින නවත්තලා සෙනුරිගේ මූණට ලං වුණා. ඉගෙන ගන්න එක නතර කරන්න ඕනේ නෑ. හැබැයි මගේ හිත ඇතුලේ ඉන්න එක නතර කරන්නත් තම්සට බෑ. කේශව එහෙම කියලා සෙනුරිගේ අතින් අල්ලගනිද්දී සෙනුරි අත අයින් කරගත්තේ නැහැ. ඒ නිහඬතාවයෙන්ම සෙනුරිගේ කැමැත්ත කේශවට තේරුණා. ඒත් එක්කම දෙන්නා අතර හරි ලස්සන සංසුන් ආදර කතාවක් ගෙදර ඇතුලේ රහසින් ගොඩ නැගුණා. කෝස් එක සාර්ථකව ඉවර වෙන දවස කිට්ටුණා. සෙනුරි හපව ගමට යන්න ලෑස්ති වෙද්දී කේශවගේ හිතට ලොකු පාළුවක් දැනුණා. එයා තීරණය කළා මේ ගැන තමන්ගේ අම්මට කියන්න. අම්මේ මට සෙනුරිව කසාද බඳින්න ඕන. කේශව කෙලින්ම අම්මට කිව්වා. අම්මා එකපාරටම පුදුමයෙන් කේශව දිහා බැලුවා. මොකක්? තම්ස මුලින්ම කීවේ කි ගමේ කෙල්ලෙක් මෙහෙට ගැලපෙන්නේ නැහැ කියලා නේද? දැන් මොකද මේ එකපාරටම? මට වැරදුනා අම්මේ. සෙනුරි තරම් මට ආදරය කරන මාව තේරුම් ගත්ත කෙල්ලෙක් මට කොහෙන්වත් හම්බ වෙන්නේ නැහැ. අම්මා හිතේ යටින් සතුටු වුණත් සෙනුරිගේ ගෙදරින් මේකට මොනවා කියයිද කියන බය අම්මට තිබුණා. අපේ ගෙදර නවත්තගෙන ඉඳලා අපිම මේ කෙල්ලව කොල්ලට ජෝඩු කරා කියලා මාමලා හිතුවත් උන් හිතයි අපි උන්ගේ අසරණකමෙන් ප්‍රයෝජන ගත්තා කියලා. අම්මා ලොකු බාධකයක් දැම්මා. මේ කතාව සෙනුරිටත් ආරංචි වුණා. තමන් නිසා පවුල් දෙක අතර ප්‍රශ්නයක් වෙයි කියලා බයෙන් සෙනුරි ගමට යන්න පිටත් උනේ කේශවටත් නොකියා කඳුළු සලමින්. සෙනුරි ගෙදර නැති පාළුව කේශවට දරා ගන්න බැරි වුණා. එයා කිසිම දෙයක් නොහිතා තමන්ගේ අම්මත් කාර් එකේ දාගෙන කෙලින්ම ගමේ සෙනුරිලාගේ ගෙදරට ගියා. කේශවයි අම්මයි එකපාරටම ගෙදරට එද්දී සෙනුරිගේ තාත්තයි අම්මයි පුදුම වුණා. ලොකු මාමේ මං ආවේ සෙනුරිව මගේ බිරිඳ කරගන්න අවසර ඉල්ලන්න. කේශව හැමෝම ඉස්සරහා කෙලින්ම කිව්වා. සෙනුරිගේ තාත්තා මොහොතකට නිහඬ වුණා. පුතේ කේශව උඹලා කොළඹ ලොකු තැන්වල ඉන්න අය. අපේ කෙල්ල ගමේ අහිංසක කෙල්ලෙක්.
ඒ වෙලාවේ කේශවගේ අම්මා ඉස්සරහට ආවා. එහෙම කියන්න එපායි. සෙනොඩි දුව අපේ ගෙදර හිටපු කාලේ මං දැක්කා එහිගේ තියෙන ගුණ යහපත්කම. මගේ පුතාව වෙනස් කරන්න පුළුවන් උනේ ඒකිට විතරයි. මේ යෝජනාවට අපි සේරම කැමතියි. සෙනුරිගේ තාත්තගේ ඇසට සතුටු කඳුළු ආවා. දොර අයිනට බී බලන් හිටපු සෙනුරිගේ මූණේ ලස්සන හිනාවක් ඇඳුණා. මාසයකට පසු කොළඹ ලොකු හෝටලයක මහා ඉහළින් ඔවුන්ගේ විවාහ උත්සව පැවැත්වුණා. සුදු පාට මනාලි ඇඳුමෙන් සැරසුණු සෙනුරිව Tamanගේ පපුවට තුඩු කරගත් කේශව ඇගේ කනට ලන් වී ආදරෙන් කිව්වා, අද ඉඳන් ඔබ මගේ විතරයි. මගේ අහිංසක නෑනෝ. කතාව අවසానයි. තවත් මේ වගේ ලස්සන කතා බලන්න ඕන නම් අපේ channel එක subscribe කරන්න.